අර කලින්ම තමන්ගේ සිටුවේෂන් එක ඇසෙප්ට් කරන්න වෙනවා. හරිද? ඒ කියන්නේ අපිට කරන්න තව එක එක දේවල් තියෙනවා නම් දැන් ඔය ගොඩාක් A level කරන ළමයින්ට තියෙන තව ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම කොළඹ ළමයින්ට. ඔයාලා කොළඹනේ. කොළඹ ළමයින්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අනිත් තැන් වලට වඩා කොළඹ ළමයින්ට තව ඔප්ෂන් තියෙනවා. මොනවා හරි කරන්න පුළුවන් නේ. ඔයාලට කරන්න බැරි නෑ. ඔයාලට ඔය සාමාන්‍ය කොළඹ ඉඩම් වල හරිනේ බර්ච් එකක් වික්කොත් එහෙනම් ප්‍රයිවට් ඩිග්‍රී 3ක් විතර ගත්තා ඒක. හරි. කොළඹ සාමාන්‍ය ලක්ෂ 70 80 බර්ච් එක. උඩ මේ ළඟ මේ තැන් වල 40 50 එමෙම යන්නේ. ඒතර ඔයාලට සාමාන්‍ය මොකක් හරි ඔප්ෂන් එකක් හැම වෙලාවෙම හිතේ මෑනවා. ගෙයිද පොඩි කෑල්ලක් විකුණලා. හරි. ඔයාලට හැම වෙලාවෙම ඔප්ෂන් එකක් හිතේ මෑනවා. එහෙම ඔප්ෂන් තියෙන්න අපේ ටාගට් එක නිකන් අර ටාගට් එකට අපේ තියෙන ගැම්ම අඩු වෙනවා. හරිද? ටාගට් එකට තියෙන ගැම්ම අඩු වෙනවා. يعني මම මෙහෙම කරනවා. මම මෙහෙම නැත්තම් මෙහෙම කරනවා කිය ඔයාලට තව ඔප්ෂන් තියෙන්න ටාගට් එකට ගැම්ම අඩු වෙනවා. අර ඒකට තියෙන ප්‍රසිද්ධ කතාව මම හිතන එක මම ඔයාලට තමයි කිව්වෙත් කොළඹ පන්තියේම. අර බර්න් ද බෝට්ස් කියන කතාන්තරේ. ඒ කියන්නේ සරලව කියනවා නම් වෙන රටක් සඳහා කියන්නේ වෙන රටක ගවේෂණය කිරීම සඳහා ගියපු සුද්දෝ කණ්ඩායමක් කියන්නේ රටවල් හොයාගන්න කාලේ මට නම් මතක නැහැ. එයා මේ වෙන රටක් ගොඩ වැස්සට පස්සේ එයාගේ නැවේ ඉන්නේ පොඩ්ඩයි. සමන් කරන්න පොඩ්ඩයි ඉන්නේ. හරිද? අනිත් රටේ ඉන්න ලොකු කණ්ඩායමක් සටන් කරගන්න ඒ රට ආක්‍රමණය කරගන්න ඉතින් ලොකු පිරිසක් ඉන්නවා ඉතින් ලෝකෙත් ගහන්න බැරි තත්ත්වයක් තියෙනවා. දැන් මේ වෙලාවේ F එකේ ඉඳන් ඊළඟ පාර මේ ඊළඟ සතියේ ඒකක් දාන්න හිතන එකෙක් ගැන වගේ තත්ත්වයක්. මං කියන්නේ බෑ කියන්නේ මේ. මං කියන්නේ එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතාලම බැරි තත්ත්වයක් තියෙනවා. ඒ වගේ වෙලාවේදී දැන් අරුන්ට ගොඩාක්ම බෑ කියලා හිතෙන්න මොකද්ද වෙන්නේ? අර සුද්ධ කණ්ඩායමට දැන් උන් ඇවිල්ලා මූදෙන් ඇවිල්ලා මේ දූපතකට ඇවිල්ලා තියෙන්නේ. මේ දූපතේ ඉන්නා වෙන්න ගෝත්‍රිකයෝ අරුන් මුන් ඉන්නා උන් එක ෆයිට් කරන්න අමාරුයි පොඩ්ඩයි ඉන්නේ. සුද්ධ පොඩ්ඩයි ඉන්නේ. අරුන් ගොඩක් ඉන්නවා. තුන් කියන්නේ කියන්නේ ඒ නිසා නවේ කපිතාන්ට තේරුම් ගන්න ඇවිල්ලා ගොඩ බැසර පස්සේ කපිතාන්ට තේරුම් යනවා. මුන් දැන් හොඳට බය වෙලා ඉන්න දැන් උන් කතා වෙනවා හැනලා යන විදිහ. සටන් කරන විදිහ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. උන් බලනවා කොහොමද අපිට ඩක් ගාලා මේ තමයි කැමරේ එක තව කොච්චර දවසකට ඇතිද? කොහොමද මේ බෝට්ටු ටික මෙහෙම දාගෙන මේ මුන්ගෙන් බේරිලා මේ බෝට්ටු ටිකෙන් ඩක් ගාලා එළියට ය아가න්නේ? කියලා අර වෙන ක්‍රම කල්පනා කරනවා මේ තියෙන ප්‍රශ්නේ මගහැරලා ප්‍රශ්නෙන් පලා යාම සඳහා වෙන විකල්ප ක්‍රම. බෝට්ටු තියනවානේ බය වෙන්න දෙයක් නැහැ මොකක් හරි කරගත්තා. අර ඔයාලට පර්ච් එකක් තියනවා වගේ තමයි. මොකක් හරි කරගත්තා විකුණලා. බෝට්ටු තියනවානේ කියලා ඒතර උන් හැම වෙලාවෙම පොඩ්ඩක් සටන ගැන නෙමෙයි අවධානය තියෙන්නේ බැරි වුණොත් මොකද කරන්න කියන එක ගැන. බැරි වුණොත් බෝට්ටු වෙනක ගියා ටක් ගාලා. තනගත්තා. කපිතාන්ට ඕක තේරුම් ගන්න මුන් සටන් කරන්න යනකම් දැන් මුන් සටන් කරන්න යන්නේ නැහැ මේ කේස් එකකින්ද මුන්ට සටන් කරන්න බෑ. මොකද මුන්ගේ ඔළුව හැම වෙලාවෙම තියෙන අනිත් පැත්තේ මුන් බයෙන් ඉන්නේ. මුන් මොකක් හරි කේස් එකක් වෙච්ච ගමන් බෝට්ටු එක නැගලා යන්න තමයි හිතාගෙන ඉන්නේ. දැන් ඔයාලට වැඩි පොඩ MC ගේ පොඩ අප්සෙට් ගියොත් මෙහෙම කරනවා කියලා ඔයාලා හිතන් ඉන්නවා. මේ කැම්පස් එකට යනවා. මේකට කරා මෙහෙම යනවා. ප්‍රයිවට් කැම්පස් එක මගේ ප්‍රයිවට් කැම්පස් එක වැරදි කියලා නෙමෙයි. එහෙම ඔයාලා හිතන් ඉන්නවා එකේ. ඒ වගේ තමයි උරුත් හිතන් ඉන්නවා. පළවෙනි දවසේ ගහගෙන බලලා පොඩ්ඩක් එහා මෙහා ගියොත් එහෙම ඩක් ගාලා බෝට්ටුවට බලලා දුන්නා. ඒක වැඩේ කපිතාන්ට තේරුණාට පස්සේ කපිතාන් කරන්නේ කලින්ම දැන් අපි පොඩ්ඩයි ඉන්නේ උන් ගොඩයි ඉන්නේ පරදින තත්ත්වයක් තියෙන්නේ විකල්පය තමයි බෝට්ටු වලට නැගලා පැනලා යන එක කපිතාන් කරන්නේ බලන්නේ ඊළඟට බෝට්ටු ටික ඔක්කොම ගිනි තියනවා. දැන් මුන්ට වෙන කරන්න දෙයක් නැහැ. දැන් බෝට්ටු ටික ඔක්කොම ගිනි දීලා තියෙනවා. දැන් මුන්ට එක්ක ජීවත් වෙන්න නම් සටන දිරන්න වෙනවා. ඒකට කියනවා බර්න් ද බෝට්ස් කියලා ලෝක ප්‍රසිද්ධ කන්සෙප්ට් එකක් ඒක. බෝට්ටු ඔක්කොම ගිනි දීප්පට පස්සේ අරුණ දැන් කරගන්න දෙයක් නැහැ. උන්ට එකම ඔප්ෂන් එක උගේ ඔළුව එහාට මෙහාට ફોකස් වෙන්නේ නැහැ. අරවා මේවා ගැන හිතෙන්නේ නැහැ. මෙහෙම නැත්තම් මෙහෙම කරනවා මෙහෙම නැත්තම් මෙහෙම කරනවා කියලා ඔප්ෂන් මොකුත් නැහැ. කරන්න දෙයක් නැහැ. ගහ ගන්න වෙනවා. සටන දිරන්න වෙනවා. උන් වෙනම ගැම්මෙන් ගිහින් ගහනවා ඔක්කොම උන් පොඩ්ඩයි අරුන් ගොඩයි උන් කොහමද සටන දිනනවා. ඒක වෙන ලෝක ප්‍රසිද්ධ කන්සෙප්ට් එකක් බර්න් ද බෝට්ස් කියලා. ඔයාගේ ඔළුවේ වෙන ඔප්ෂන් තියෙනකන් ඔයාලට මේකට 100% දෙන්නම බෑ. ඒ නිසා ඔප්ෂන් තියෙනක හොඳයි තිබ්බට කවන්නේ. හැබැයි සියලු දේ අමතක කරන්න. සියලු දේ මේ සතිය සඳහා අමතක කරන්න. මේ සතිය අමතක කළා කිසිම ඔප්ෂන් එකක් නැති එකෙක් විදිහට මේකට පුහුණු දෙන්න. කිසිම ඔප්ෂන් එකක් නැති එකෙක් විදිහට පුහුණු දෙන්න එතකොට අපි උපරිමයේ කරේ. හරි. ඒ නිසා වෙන දේවල් ගැන හිතන්න එපා. කිසිම ඔප්ෂන් එකක් නැති එකෙක් විදිහට පුහුණු දෙන්න.